හරි. දැන් අපි කතා කරන්න යන්නේ 2022 O level ICT paper එකේ database වලට අදාළ ප්‍රශ්න. හරිද? 2022 හරි. හරි. එතකොට අපිට මේකෙදි අපිට දීලා තියෙනවා වගු තුනක්. හරිද? ඔයාලා ෆස්ට් පේපර් එක බලාගන්න. එහෙම නැත්නම් පේපර් එක ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඒකෙන් බලාගන්න. తాවකාලික භාවිතය සඳහා ක්‍රීඩා භාණ්ඩ විදුහලක් තම ශිෂ්‍යයන්ට ලබා දෙයි. මෙම ක්‍රියාවලිය කළමනාකරණය කිරීමට වග තුනකින් යුත් සම්බන්ධිත දත්ත සමුදායක් භාවිතා කෙරේ. එම වගවල සිසුන්ගේ විස්තර, తాවකාලිකව ගත හැකි ක්‍රීඩා අයිතම සහ తాවකාලිකව ලබා දුන් ක්‍රීඩා අයිතම පහත පරිදි ඇතුළත් වේ. හරි. අපිට මේ ප්‍රශ්නේ මොකක්ද දීලා තියෙන්නේ? අපිට දීලා තියෙනවා වග තුනක්. නැත්නම් ටේබල් තුනක්. හරිද? ඒක එකක් තියෙනවා ශිෂ්‍ය. එහෙම නැත්නම් ස්ටුඩන්ට් කියලා. හරි. ඊට තියෙන අයිටම්. ඊට තියෙන borrowed items. ඒ කියන්නේ తాවකාලික දුන්න අයිටම් මොනවද කියන ඒ ටේබල් එකේ තියෙනවා. හරි. එතකොට අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි එක A. හරිද? borrowed items වගුවේ ප්‍රාථමික අතුරු ලියා දක්වන්න. පළවෙනි කොටසේ ඒකෙත් A කොටස. හරි. එකේ A. හරි. අපි දන්නද ප්‍රාථමික අතුරු කියන්නේ මොකක්ද? හරිද? ප්‍රාථමික අතුරක් කියන එක අපිට සරලව කියන්න පුළුවන්. මොකද වගුවක රෙකෝඩ් අනන්‍ය හඳුනාගත හැකි තීරුවක් නේ. කොලම් එකක්. එහෙම නැත්නම් මේකට කියනවා මොකක් හරි රෙකෝඩ් එකක් යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් කොලම් එකක් කියලා කියන්න පුළුවන්. හරිද? හරි. එතකොට අපි මේ වගුව බැලුවොත් ඔයාලට තේරෙනවා මේ borrowed items කියන වගුවේ primary key එක අපිට item id කියලා ඔයාලට හිතන්න පුළුවන්. හරිද? එතකොට දැන් මේක බැලුවොත් තේරෙනවා item id එක අපි 2 කියලා හිතමු. item id එක 2 කියන අවස්ථා දෙකක් තියෙනවා නේද මේකේ? පළවෙනි රෙකෝඩ් එක ඒ වගේම අන්තිම රෙකෝඩ් එක නේ. එතකොට ඔයාලට තේරෙනවා ඒකෙන් විතරක් මේක අනන්‍යව හඳුනා ගන්න. එහෙම නැත්නම් යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න බෑ කියලා. නේද? හරි. එතකොට අපි කරන්නේ මේක දැන් තනි කොලම් එකකින් අඳුර ගන්න බැරි නම් අපි බලනවා තව කොලම් එකක් කම්බයින් කරගන්න. හරිද? එතකොට මේක හැදෙන්නේ මොකද්ද? කම්පොසයිට් කීයක් නේ? සංයුක්ත ප්‍රාථමික අතුරක්. හරි. අපි එතකොට ස්ටුඩන්ට් ID එකත් කම්බයින් කරමු බලන්න. එතකොට 0.02 තමයි item ID එක. ස්ටුඩන්ට් ID එක S.02. අපි මේ දෙක එකතු කරලා බැලුවත් ඔයාලට පේනවා දැන් item ID එක 0.02 වෙන ස්ටුඩන්ට් ID එක S.02 වෙන අවස්ථා දෙකක් තියෙනවා කියලා. හරිද? එතකොට ඔයාලට තේරෙනවා මේක ඒ දෙකෙන් විතරක් මේක යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න බෑ කියලා. නේද? හරි. එහෙම අවස්ථාවලදී අපි කරන්නේ තව කොලම් එකක් මේකට එකතු කරගන්න. අපි එකතු කරගන්න borrowed date time එක. හරි. එතකොට අපිට තේරෙනවා මේ item ID එක 0.02 වෙලා student ID එක S.02 වෙච්ච අවස්ථාවේදී borrowed date time එක ගත්තහම අන්න එතකොට අපිට මේ රෙකෝඩ් දෙක පළවෙනි සහ අන්තිම රෙකෝඩ් දෙක එකිනෙකින් වෙන් කරලා ගන්න පුළුවන් නේ. කිසිම අවුලක් නැතුව. හරි. එතකොට ඔයාලට තේරෙනවා. එතකොට මේක primary key එක වෙන්නේ item ID එක දාන මේ විදිහටම ලියන්න. මේ ටේබල් එකේ දීලා තියෙන විදිහට ලියන්න. හරිද? පේපර් එකේ ටේබල් එකේ දීලා තියෙන විදිහටම ලියන්න නැත්නම් ලකුණු දෙන්නේ. item ID මේක දාන student ID මේකත් දාන ඊට පස්සේ borrowed date time ඔය බෝඩ් එකේ ඉඳන් මම මෙතෙන් පල්ලෙන් ලියන්න. හරිද? මම නැවත කියනවා මේ ස්පෙලිං ගැන සැලකීමක් දෙන්න. හරි. හරි. එතකොට මේක තමයි ප්‍රාථමික අතුරු. borrowed items table එකේ. ඔයාලා දැන් වැඩිපුර තව අපි හිතමු තව වැඩිපුර එක කොලම් එකක් ලියව ගන්න තව එක ෆීල්ඩ් එකක් ෆීල්ඩ් නේම් එකක්.
එහෙම තොර ලකුණු හම්බෙන්නේ නැහැ. හරිද? අපි ලියන්න ඕනේ අවම අවස්ථාව මෙතනදී. ඒ කියන්නේ ප්‍රයිමරි කී එක කියන්නේ එකිනෙක වෙන් කරගන්න පුළුවන් පළවෙනිම අවස්ථාව. හරිද? දැන් තව කොලම්බයක් දැම්මොත් ඒත් අපිට පුළුවන් මේක යුනික් අයිඩෙන්ටිෆයි කරගන්න. හැබැයි උත්තරේ ලියද්දි ඒ වගේ ලියන්නේ නැහැ. හරි. අපි යම් B කොටසට. B කොටස අපෙන් අහන මෙහෙම එකක්. borrowed items ඔබේ ආගන්තුක යතුරු. නැත්නම් යතුරු ලියා දක්වන්න කියලා කියනවා. හරි. දැන් අපි ආගන්තුක යතුරු කියන එක ඩෙෆිනිෂන් එක බැලුවොත් ආගන්තුක යතුරු කියන්නේ මෙන්න මෙහෙම එකක්. හරිද? එක වගුවක ශේස්ත්‍රයක් මගින් වෙනත් වගුවක පේලියක් අනන්‍ය අඳුර ගන්න පුළුවන් නම් අන්න ඒක ෆොරින් කීයක්. එහෙම නැත්නම් ආගන්තුක යතුරක් කියලා අපි කියනවා. හරිද? වර්ණය ෆොරින් කී කොයිට වඩා ලේසියෙන් මෙහෙම හිතාගත්තත් කමක් නැහැ. හරිද? O level මට්ටමින්ද මේ කියන්නේ. එතකොට මේක මොකක් හරි එක ටේබල් එකක ෆීල්ඩ් එක වෙන ටේබල් එක ප්‍රයිමරි කී එක වෙනවා නම් අන්න ඒක අර පළවෙනි ටේබල් එකේ ෆොරින් කීයක් විදිහට තියනවා කියලා හිතන්න පුළුවන්. හරිද? මොකද O level මට්ටමේදී හිතාගත්තට අවුලක් නැහැ. නමුත් ඔක යුනිවර්සිටි O level එකේදී ඔයගොල්ලෝ පොඩ්ඩක් වෙනස්. හරිද? මම කියන්නේ. දැනට එහෙම හිතා ගන්න ඕනේ. මොකද උත්තරේ එහෙම හිතාගත්තොත් ඔයාලා උත්තර ගන්න ලේසි. හරි. එතකොට අපි බලුවහම මේක මේ ටේබල් එක ගත්තොත් borrowed items එකේ ආගන්තුක යතුරු විදිහට අපිට ගන්න පුළුවන්. තමයි item ID එක නේ. ඒක item table එකේ primary key එක නේ. දැන් අතට item ID. item ID. හරි. ඊට පස්සේ ඔයාලට පේනවා මේක student ID කියන එක. student table එකේ primary key එක නේ. එතකොට අපිට මෙතන student ID එකක් ගන්න පුළුවන්. borrowed items එකේ තියෙන foreign key එක විදිහට මේ student ID එකක් ගන්න පුළුවන්. හරි. මේක තමයි එකේ B කොටසේ උත්තරේ. හරි. අපි යන දෙවෙනි ප්‍රශ්නේ. හරි. පහත සඳහන් දෑ සපුරාලීම සඳහා කුමනවක යාවත් කාලීන කළ යුතුද? ඒක ඒ කොටසෙන් අහනවා. හරි. අහනවා ශිෂ්‍යයන්ට ටෙනිස් රැකට් తాවකාලිකව ගෙන යාමට ඉඩ දීමට විදුහලය තීරණය කිරීම. දැන් මොකද මේ කරලා තියෙන්නේ? ළමයින්ට ටෙනිස් රැකට් ගෙනියන්න දෙනවලු. එතකොට අපි මේ වගේ එකක් දුන්නාම අපි බලන්න ඕනේ අපෙන් අහන්නේ යාවත් කාලීන කරන්න. එහෙම නැත්නම් අප්ඩේට් කරන්න ටේබල් මොනවද කියන්නේ? ඉස්සෙල්ලා අපි බලන්න මේ ටෙනිස් රැකට් කියන එක මේ අයිටම් ටේබල් එකේ තියෙනවද කියලා. හරිද? අපි බලමු ටෙනිස් රැකට් එක තියෙනවද? නෑ නේ. හරි. එතකොට ඔයාලට තේරෙනවා ටෙනිස් රැකට් එක නැත්නම් අපි ඉස්සෙල්ලාම ටෙනිස් රැකට් එක මේ අයිටම් ටේබල් එකට එකතු කරන්න ඕනේ. එතකොට යාවත් කාලීන කරන්න ඕනේ එක ටේබල් නැත්නම් මේ අයිටම් ටේබල් එක. අයිටම් මේ ටේබල් නම ලියද්දි පේපර් එකේ දීලා තියෙන විදිහට ලියන්න. දැන් මේක දැන් පේපර් එකේ දීලා තියෙන්නේ මෙහෙමනේ. ඔයතන ඔක තනි කැපිටල් අකුරු වලින් දීලා තිබ්බා කියලා. ඒ වුණා ඔක්කොම කැපිටල් වලින් ලියන්න. හරිද? පේපර් එකේ දීලා තියෙන විදිහට ලියන්න මතක් කරනවා. හරි. ඊළඟට අපි B කොටස. හරිද? එකේ B. ඒ කියන්නේ දෙකේ B. B කොටසෙන් අපි අහනවා తాවකාලික භාවිතයට ටෙන්ස් රැකටයක් ෂේන් විසින් 2023 4/20 දින ලබා ගැනීම. ෂේන් කියන ළමයා తాවකාලිකව ගත්තොත් මේ ටෙනිස් රැකට් එකක්. හරිද? හරි. එතකොට මෙයා తాවකාලිකව ගත්තා නම් ඒක අපි දාගන්න ඕනේ මොන ටේබල් එකකටද? borrowed items ටේබල් එකට නේ. හැබැයි තව අපි දෙයක් දැනගන්න ඕනේ. ඊට කලින් අපි බලන්න ඕනේ ෂේන් මේ වෙද්දී අපේ ස්ටුඩන්ට් ටේබල් එකේ ඉන්න කෙනෙක්ද කියලා. නේ? ෂේන් ස්ටුඩන්ට් ටේබල් එකේ නැත්තම් අපි ෂේන් ස්ටුඩන්ට් ටේබල් එකක් දාගන්න ඕනේ. බලන්න දැන් මේක බලපුවම තේරෙනවා ෂේන් කියන ළමයා S.0.3 එයා දැනටත් ඉන්න කෙනෙක් නේ. එතකොට අපිට තේරෙනවා අපි අප්ඩේට් කරගන්න ඕනේ borrowed items එක විතරයි. හරි. එතකොට B කොටසට උත්තරේ මේක. හරි. හරි. අපි යන් එහෙනම් තුන්වෙනි ප්‍රශ්නට. හරිද? තුන්වෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා රාජ් නම් වූ නවක සිසුවෙක් අපිට දීලා තියෙන ස්ටුඩන්ට් ID එක S150. හරි. 10 ශ්‍රේණිය සඳහා විදුහලට ඇතුළත් කරගන්න ලදුව 2023 4/25 දින ක්‍රිකට් කණ්ඩායම සඳහා තෝරාපත් කරගන්න ලදී. එදින ඔහු తాවකාලික භාවිතය සඳහා ක්‍රිකට් පිත්තක් item ID එක D
0.5 හරි 2යි තප්පර 5 පැයේදී ලබා ගනී. හරි. ඉහත සංසිද්ධිය සඳහා අදාළ වගුවට එකතු කළ යුතු නව රෙකෝඩ් ලියා දක්වන්න කියලා. හරි. එතකොට මේක සිද්ධිය පොඩ්ඩක් තේරුම් ගත්තොත් මෙතන වෙලා තියෙන්නේ රාජ් කියලා ළමෙක් අලුතෙන් මේ ඉස්කෝලේට ඇවිත් තියෙනවා. නේද? එයා 10 වසර තමයි ඉන්නේ. හරි. ඊට පස්සේ එයා 4:25 වෙනිදා ක්‍රිකට් කණ්ඩායමට තේරලා තියෙනවා. හරි. ඊට පස්සේ එදා මෙයා ක්‍රිකට් පිත්තක් తాවකාලික භාවිතය සඳහා අරගෙන තියෙනවා නේ. හරි. එතකොට මේ සිද්ධිය අපි බලුවොත් ඔයාලට තේරෙනවා දැන් රාජ් කියන කෙනා අලුත් ළමයෙක් නම් එයා මේ වෙද්දි අපේ කිසිම ටේබල් එකක නැහැ නේ. රාජ් කියන්නේ දැන් ශිෂ්‍යයෙක්නේ. අපි නම් ඉස්සල්ලා මෙයා මොකද කරන්න ඕනේ? ස්ටුඩන්ට් ටේබල් එකට එයා එකතු කරගන්න ඕනේ. ඒකට අපි ඉස්සල්ලාම අප්ඩේට් කරන්න ඕනේ ටේබල් එක වෙන්නේ මෙතන ස්ටුඩන්ට් ටේබල් එක. දැන් මේ ෆෝමැට් එක දීලා තියෙනවා. මේ ෆෝමැට් එකට රෙකෝඩ් එක ලියන්න. හරි. ලියනවා එකක් තමයි ස්ටුඩන්ට්. හරි. ස්ටුඩන්ට් කියන ටේබල් එක. එකේ රෙකෝඩ් එක අපි ලියනවා මේක ගන්න. හරි. පළවෙනි එක දැන් ස්ටුඩන්ට් ටේබල් එක ගත්තොත් ඒකේ ශේෂ්ත්‍ර නාම කොහොමද තියෙන්නේ? ඉස්සෙල්ලා තියෙන ස්ටුඩන්ට් ID එක. හරි. එතන අරහන දාලා ලියනවා මෙයාගේ ස්ටුඩන්ට් ID අපිට දීලා තිනවා S150 කියලා. හරි. අපි ලියනවා S150. මෙතන කමාව දාන්න. හරි. මේ ශේෂ්ත්‍ර දෙකක් මෙතන රෙකෝඩ් එකේ දෙකක් වෙන විදිහට මෙතන කමාවක එන්න ඕනේ. හරි. ඊළඟට තියෙන ස්ටුඩන්ට්ගේ නම අපි දානවා රාජ්. හරි. ඊළඟට එයා ඇතුළත් වෙච්ච ග්‍රේඩ් එක තමයි ඊළඟ ශේෂ්ත්‍රයේ තියෙන ස්ටුඩන්ට් ටේබල් එකේ. මේ ඇතුළත් තියෙන 10 පන්තිනේ. එතකොට 10. හරි. ඕක තමයි එක රෙකෝඩ් එකක් තියෙනවා. හරිද? ස්ටුඩන්ට් ටේබල් එකට අදාළ. හරි. ඊට පස්සේ මෙයා දැන් අරන් තියෙන්නේ ක්‍රිකට් ටීම් එකට තේරිලා තියෙනවනේ. ඊට පස්සේ මෙයා අරන් තියෙන ක්‍රිකට් පිත්තක් නේ. හරි. ක්‍රිකට් පිත්ත එහෙම නැත්නම් ක්‍රිකට් බැට් එක දැනටත් අයිටම් ටේබල් එකේ තියෙන හින්දා අපි ඒක ඇඩ් කරන්න ඕනේ නැහැ. හරි. අපි ඊට පස්සේ අප්ඩේට් කරගන්න ඕනේ borrowed items කියන ටේබල් එක. මොකද මෙයා දැන් తాවකාලික පිත්තක් අරන් තිනවනේ. ඒකට ඒක දාගන්න ඕනේ අපි borrowed items එකට. හරි. ඒක ගත්තොත් අපි මුලින්ම තියෙන item ID එක නේ. ක්‍රිකට් බැට් එකේ item ID එක කීයද? 0.05. 0.05. ඊට පස්සේ අපි දාන්න ඕනේ ඊළඟ ස්ටුඩන්ට් ID එක S150. හරි. ඊළඟට අපි දාන්න ඕනේ borrowed date time එක. ලබාගත් දිනේ නේ. හරි. මට මෙතන ඉඩ මදි හින්දා මම මෙතනින් වෙලාව ලියනවා. හරි. ඔයාලා මෙතන පොඩි ඉඩක් තියලා වෙලාව ලියන්න. හරි. මේක තමයි ඊළඟට අප්ඩේට් කරන්න ඕන රෙකෝඩ් එක. හරි. දැන් ඔයාලා වන්නම් මේකට null කියන එක ඒ කියන්නේ අපි දැන් මෙතන තව ෆීල්ඩ් එකක් තියෙනවා return date time එක අපිට ඕන null කියලා ලියන්න පුළුවන් මෙතනින් කමාව දාලා. හරිද? ඒක ලිව්වේ නැහැ කියලා ප්‍රශ්නයක්වත් නැහැ. ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. ලියන්න නැතුව තියන්න දෙක අවුලක් නැහැ. හරි මේ විදිහට තිබුණා ඇති. මොකද ප්‍රයිමරි කී එක නොවන එකක් අපිට ඕන null විදිහට තියන්න පුළුවන්. හරි. ඒ කියන්නේ අපිට data එක දීලත් නැහැ නේ ඒක return කරේ කවද්ද කියලා. හින්දා ඒක ලිව්වේ නැහැ කියන එක ගැටලුවක්. හරි අපි යන් ඊළඟ හතරවෙනි ප්‍රශ්නෙට. හරි. තුනට උත්තරේ මේක. හරි. මේ දෙකම ලියවෙන්න ඕනේ. එකක් ලියලා තියෙන මේ දෙකම ලියවෙන්න ඕනේ. හරි. හතරවෙනි ප්‍රශ්නේ ගත්තොත් අපිට කියන මොකද්ද 2023 4:05 දින తాවකාලික ක්‍රීඩා අයිතම ලබා දුන් සිසුන්ගේ නම් සොයා ගැනීමට අවශ්‍යයි. తాවකාලික ලබා දුන් අයිතම වර්ගයේද පෙන්විය යුතුය. මේ මාතෘකාව සඳහා කුමන වග සම්බන්ධ කරගත යුතුද? අපිට කියනවා 2023 4:05 වෙනිදා తాවකාලිකව දුන්න අයිටම් වල සිසුන්ගේ නනුයි අයිටම් වල වර්ගය අපි දැනගන්න ඕනේ. හරිද? ඒක හොයාගන්න ඕනේ. ඒක මොන වගේද ජොයින් කරගන්න ඕනේ කියලා තමයි අහන්නේ. සම්බන්ධ කරගන්න ඕන. හරි. එතකොට ඔයාලට තේරෙනවා අපි දැන් తాවකාලිකව ලබා දුන්නා නම් අනිවාර්යයෙන් මේක borrowed items table එක අපිට ඕනේ වෙනවා. හරි. හරි. එතකොට අපි borrowed items කියන එක ලියනවා. හරිද? මුලින්ම අපි ලියමු. මේක එක ටේබල් එකක් වගේ. හරිද?
ඊළඟට ඔයාලට තේරෙනවා ලබාග දුන්න අයිටම් වල වර්ගය. අයිටම් වල වර්ගය ගන්න නම් අපි අයිටම් එකේ නම අයිටම් ටයිප් එක අපි ගන්න නම් අපි මොකද කරගන්න ඕනේ? මේ borrowed items කියන ටේබල් එකේ item id එකෙන් item කියන ටේබල් එකේ item id එකට මේ කනෙක්ට් කරගන්න ඕනේ. මේ borrowed items එකේ තියෙන මේ item id කියන එක foreign key එකක තියෙන අපිට පුළුවන් එතකොට ඒකෙන් item table එකත් එක්ක මේ connection එක හදාගන්න. හරිද? එතකොට අපිට item වල type එක ගන්න item කියන table එකක් ඕනේ. හරි. ඊට පස්සේ මේ item ගත්ත සිසුන්ගේ නනුත් ඕනේ කියලා කියනවා. සිසුන්ගේ නම අපි කොහොමද ගන්නෙ? අපිට පුළුවන් මේ borrowed items table එකේ තියෙන student id එකෙන් student table එකේ තියෙන student id එකට connect වෙන්න නේ. මොකද දැන් borrowed items එකේ foreign key එකක් නේ student id එක. ඒකට අපිට ඒකෙන් පුළුවන් student table එකට connect වෙන්න. එතකොට මේක තමයි මේක උත්තරේ. හරි. අපි දැන් මෙහෙම පොඩ්ඩක් හිතමු. අපි හිතමු අපිට item එකේ නම අවශ්‍ය නැහැ කියලා. item එකේ id එක විතරයි ඕනේ කියලා. හරි. item එකේ id එක විතරක් ඕන නම් අපිට item කියන table එක ඕනේ නැහැ. හරිද? මොකද ඔයාලට තේරෙනවා මේ borrowed items කියන එකේ item id එක තියෙනවා. එතකොට අපිට ඒකෙන් ඒ item id එක ගන්න පුළුවන්. හරිද? එතකොට මේ අපි මේක ගත්තේ item type එක ඕනේ ඉඳලා මේක ගත්තේ. හරි. මොකද අදට පැහැදිලි කරලා දැන් අපි මේ ස්ටුඩන්ට් ගත්තොත් අපිට මේ ශිෂ්‍යයින්ගේ නම් අවශ්‍ය නැහැ කියලා. ශිෂ්‍යයන්ගේ ID එක විතරක් නම් ඕනේ අපිට මේ ස්ටුඩන්ට් ටේබල් එක ඕනේ නැහැ. මොකද borrowed items එකේ ස්ටුඩන්ට් ID එක තියෙනවා. හරි. අපි දැන් සිසුන්ගේ නම් ඕනේ කිව්ව හින්දා අපි කරන්නේ මේ borrowed items එකේ තියෙන ස්ටුඩන්ට් ID එකයි ස්ටුඩන්ට් කියන ටේබල් එකේ තියෙන ස්ටුඩන්ට් ID එකයි කනෙක්ට් කරලා ඒ හරහා සිසුන්ගේ නම් ගන්න එක තමයි මේකෙන් කරන්නේ. දැන් ඔගේ ඔයාලට A level මට්ටමේදීම තියෙනවා SQL කියලා ලැන්ග්වේජ් එක. හරි. SQL. හරි. අපි මෙන්න මේ ලැන්ග්වේජ් එක තමයි පාවිච්චි කරන්නේ වැඩි. A level මට්ටමේ තියෙනවා. සහ යුනිවර්සිටි ලෙවල් එකේ මේක තියෙනවා. ඩේටාබේස් වල මේ කනෙක්ෂන් එක හදාගන්න මේ ලැන්ග්වේජ් එකෙන් අපිට පුළුවන් query කියන එක ලියන්න. මේ query එක ලියලා අපිට පුළුවන් මේ ටේබල් එකකින් කනෙක්ට් කරගෙන මේ ඕන විස්තරය ගන්න. ඔයාලට මේ ඕලෙවල් මට්ටමේ දිච්චර දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. මම පොඩ්ඩක් දැනගන්න කිව්වා. හරි. මම හිතනවා තේරුණා කියලා. එතකොට අපි මේ වෙද්දී 2024 23 සහ 22 කියන පේපර්ස් මේම ඩේටාබේස් ප්‍රශ්න සාකච්ඡා කරලා දෙනවා. හරි. මම හිතනවා ඩේටාබේස් ප්‍රශ්න කිසිම ප්‍රශ්න නැතුව මේ 2025 ඕලෙවල් විභාගයට යන ඩේටාබේස් ප්‍රශ්න කිසිම අවුලක් නැතුව කරගන්න පුළුවන් වෙයි.